සුබ දවසක් වේවා මගේ හිතවතුනි. මම ඔබ සමග අද එකතු වෙන්නේ ඔබට ඉතාමත් වැදගත් මාතෘකාවක් සාකච්ඡා කරන්න. අපි රෝග සෑදීමට කලින් වළක්වා ගැනීම. එහෙම නැත්නම් රෝගයක් හැදුනට පස්සේ ප්‍රතිකාර ලබා ගැනීමද ඉතාම වැදගත් කියලා තමයි මම අද ඔබත් සමග සාකච්ඡා කරන්නේ. ඔබ මාත් සමග රැඳිලා ඉන්න. ඔබට අවසානට නිවැරදි තීරණයක් ගන්න හැකි වේවි මේ මගේ වීඩියෝ එක අවසන් වෙනකන් නැරඹීමෙන් අනතුරු. වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ මාරාන්තික බෝවන රෝග සියල්ලම පාහේ අපි කුඩා කාල සිට පවත්වන ලබන ප්‍රතිශක්තිකරණ වැඩසටහන මගින් සියල්ලම පාහේ මර්ධනය කරලා තියෙනවා. ඒ අපලද ලොකු භාග්‍යයක්. නමුත් වර්තමානයේ ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ බෝනවන රෝග. කෙටියෙන්ම කිව්වොත් දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා තත්ත්ව සහ අක්මා සිරෝසියාව වගේ බොහෝ රෝග තත්ත්ව තව තියෙනවා. ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක් නේ හැමදාම. ඉතින් එවැනි දියුණු වෙමින් පවතින රටවල් වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ රටවල් වල ජීවත් වෙන මිනිස්සු දැනුවත් කරන්නත් අමාරුයි. හැබැයි දැනුවත් කළත් ඒ රටවල් එම මිනිසුන් එය හරි හැටි පිළිපදින්නේ නැති තත්ත්වයකුත් බොහෝ විට අපිට අඳුනා ගන්න ලැබිලා තියෙනවා. ලෝකයේ දියුණු රටවල් බෝ නොවන රෝග වැළැක්වීම සඳහා මහත් පරිශ්‍රමයක් දරනවා. හැබැයි ඒ වගේම ඒ රටවල් වල ජීවත් වෙන ජනතාව ඒ සඳහා ඉතාමත් යොහුසුළු එකතු වෙලා එකාමෙන් ඒ සඳහා දායකත්වය ලබා දෙනවා. ඕන් මහත් වෙහෙසක් දරන්නේ රෝග වළක්වා ගැනීමෙන්ම ඒ පාලනය කිරීම සඳහා. නමුත් අප රටවල් වල ප්‍රශ්නේ වෙලා තියෙන්නේ රෝග වළක්වා ගැනීම ඇත්තටම සිදු කරගන්න මිනිසුන්ගේ කිසිම උදව්වක් ලැබෙන්නේ නැති බවක් තමයි බොහෝ දුරට පෙනී යන්නේ. මම මෙහෙම උදාහරණයක් මගින් කියන්නම්කෝ. බලමු ඔබ කොයිතරම් මා සමග එකක වෙයිද කියලා. ඔන්න අපි යම් පුද්ගලයෙකුට දුම් බොන්න එපා කියලා කියනවා. හැබැයි ඔහු දිගටම මේ දේ කරගෙන යනවා. දුම් බොන්න එපා, පිළිකා ඇති වෙනවා කියලා කියනවා. ඒත් මේ දේ දිගටම කරගෙන යනවා. හැබැයි කාලයක් යද්දී ඇත්තටම ඒම පුද්ගලයාට පිළිකාවක් වෙනහළු තුල පිළිකාවක් ඇති වුණා කියමුකෝ. ඔන්න ටික දවසක් යද්දී එම් පුද්ගලයා ඊට පස්සේ තමයි දුම් බීම නතර කරලා හොඳ වෛද්‍යවරු හොයාගෙන වියදම් කරගෙන යනවා. හැබැයි ඔබ අප කවුරුත් දන්න අවසාන ප්‍රතිඵලයක් සිදු වෙනවද ඒකේ? හැබැයි අර මුලින්ම කියපු අවස්ථාවේ ඔහු දුම් බීම නතර කරා නම් එහෙනම් මේ තරම් කායික වේදනාවක් කොහෙට දැනෙන්නෙත් නෑ නේද? මානසික වේදනාවක් දැනෙන්නෙත් නෑ නේද? මූල්‍යමය වශයෙන් ඔහුට මෙතරම් වියදමක් දරන්න සිදු වෙන්නෙත් නෑ නේද? ඉතින් මං අන්න ඒකයි පවසන්නේ. රෝගයක් අපි හදාගන්නවට වඩා වළක්වා ගැනීම තමයි බොහෝ දුරටම වැදගත් වෙන්නේ කියලා. අප රට තුළ තවත් පවතින බොහෝ බෝ නොවන රෝග අතර දියවැඩියාව, අධිරුධිර පීඩනය වගේ අපිට රෝගේ සාදා ගන්න නැතුව ඊට කලින්ම වළක්වා ගන්න පුළුවන් තවත් ප්‍රධාන රෝග දෙකක්. ඉතින් ඒ සඳහා කොතෙකුත් සෞඛ්‍ය අංශ මගින් උපදෙස් ලබා දුන්නත් මේ කවුරුත් මේ දේවල් පිළිගන්නෙත් නැහැ. ඒ දේවල් සිද්ධ කරන්න උනන්දුවක් දක්වන්නෙත් නැහැ. අවසානට රෝගී සෑදුනාට පස්සේ එම පුද්ගලයන් මානසික වශයෙන් ශාරීරික වශයෙන් කොයිතරම්නම් වෙහෙසකට පත් වෙනවා ඔබ දැකලා ඇති නේද? මම අද ඔබට මේ ඉදිරිපත් කළ කරුණු ඔබ කල්පනාකාරීව පොඩ්ඩක් සිතා බලන්න. සිතට නැගෙන දේ මට කමෙන්ට් කරන්න. එම ඕනම දෙයක් මම බාර ගන්න සූදානම්. එය අප රට තුළ මේ බෝ නොවන රෝග වළක්වා ගැනීම සඳහා යම් රුකුලක් වේවි කියලා මම විශ්වාස කරනවා. රෝගයක් හදාගෙන ප්‍රතිකාර කරනවට වඩා ඒ වළක්වාගෙන සතුටෙන් ඉන්න කියලා මම ඔබ සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.